හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ඉතින් මම පොරොන්දුනා වගේම පික්නික් ව්ලොග් එක ගේන්නයි හදන්නේ චුට්ටක් පරක් වුණා නේද සෝරි හොඳේ මයි නංගී ඩෙන්ටල් ගිහිල්ලා එන ගමන් ගෙදර ළඟ තියෙන සුපර් මාකට් එකට ගියා බඩු ටිකක් ගන්න පික්නික් එක යන්න අවශ්‍ය කරන බඩු ගන්න තමයි අපි ආවේ අපි ගත්ත බඩු මං ඔයාලට ඊළඟ පාර්ට් එකෙන් පෙන්නන්නම් අපි ඉතින් shopping bag එකක් ගත්තේ නැහැ මොකද හැමදාම yen 3ක් ඉතින් shopping bag ගන්න එක හරි පාඩුයි ළමයාලා දන්නවනේ ජපානයේ shopping bag නිකන් දෙන්නේ නැහැ ඒවට yen 3ක් ගන්නවා ලොකු bag එකක් ගත්තොත් yen 5ක් ගන්නවා ඉතින් හැමදාම ඔය වගේ bag ගත්තොත් ඒක පාඩුවක් ඒ නිසා අපි දෙන්න bag එකක් ගත්තේ නැහැ මං ගෙනිච්ච මගේ side bag එකේ තාම ඔන්න පුරවගෙන ගියේ අපි හිතන්නේ නැති වුණාට අපි වියදම් කරන පුංචි දේවල් වලින් අන්තිමේදී ලොකු පාඩුවක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒව ගැනත් හිතලා ඉතුරු කරන එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ විශේෂයෙන්ම අපි වගේ ස්ටුඩන්ට්ස්ලා. නේද? ඉතින් මේ සුපර් මාකට් එක අපේ ගෙදර ළඟම තියෙන හින්දා ඔන්න ඉතින් අතින් කටින් උස්සගෙන අපි දෙන්න ගියා. ඔන් දැන් ආයෙත් පෙන්නන්නකෝ අපි ගත්තේ බඩු මොනවද කියලා. අපි ගත්තා සෑන්ඩ්විච් හදන්න, බඩු ගත්තා, ඊට පස්සේ එක ස්නැක්ස් ජාති, එතකොට ඇපල් ගත්තා. දැන් ඉතින් අපි හදන්නේ මේ බඩු ටික ඉක්මනට ලෑස්ති කරගෙන පික්නික් එක යන්න. මොකද හවස් වෙනකොට පොඩ්ඩක් වැහි බර ගතියක් වගේ තිබුණ නිසා අපි දැන් ඉක්මනට සෑන්ඩ්විච් ටික හදාගෙන දැන් යන්න තමයි හදන්නේ. මොකද අපිට හදාන්න තිබුණ එකම දේ සෑන්ඩ්විච් විතර අනිත් ටික නිකන් ස්නැක්ස් ජාතිනේ. ඔන්න දැන් ඔයාලට පේන ඇති ගල් කුට්ටියක් වගේ වෙච්ච චිකන් එක කපන්න යන විදිහ. නංගි චිකන් එක හදන අතරතුර මං ඔන්න ඇපල් ටික කපලා බොක්ස් එකකට දාගත්තා. ඇත්තම කිව්වොත් මීට වඩා ඇපල් කෑලි තිබුණා. අපේ නංගිත් එක්ක බහැවිල්ලා එකින් එක කනවා. ඉතින් මං කිව්වා ඉතින් පික්නික් යන්න ඕනේ මෙතෙන්ට වෙලා කාලේ ඉවර කරමුද කියලා. කොහොම හරි ඔන්න දැන් අපි සෑන්ඩ්විච් එකත් හදාගෙන යනවා. අපි ඇතුළට බටර් ගාලා සලාද ලූණු චිකන් දාලා තමයි හැදුවේ. අන්න අපි පික්නික් යන්නයි හදන්නේ. ෂෝයනේ ඉස්සර අපි මේ වගේ කෑම හදාගෙන අම්මයි තාත්තයි එක්ක ඔය අනුරාධපුරේ පොළොන්නරුව නුවරඑළිය වගේ දියස්සල දුර ට්‍රිප් යනකොට මේ විදිහටම කෑම හදාගෙන ගියා. ඉතින් අම්මයි තාත්තයි එක්ක ගත කරපු කාලේ කොච්චර ෂෝක්ද කියලා මායි නංගි ඕන් කතා කර පාක් එක ළඟට ආවා. ඉතින් ඒ දවස්වල දුර ට්‍රිප් යනකොට අපි කොහේ හරි ලස්සන තැනක නැවතිලා වැවක් ළඟ ඒ වගේ ලස්සන තැනක නැවතිලා පැදුරක් ගෙලාගෙන බත් කාලා එහෙම තමයි යන්නේ. ඒ දවස්වල ඉතින් අපි නෙමෙයි ඕක කෑම හදන්නේ අපේ අම්මා. ගමනක් පටන් ගත්තාම නම් අපිට කොයි වෙලේද කන්නේ කියලා තමයි ඉස්සර ඔළුවේ තිබ්බේ. මොකද මාර රහයි අපේ අම්මා හදන කෑම. ඉතින් අම්මා හදන සෑන්ඩ්විච්, ලුණු සම්බෝලේ අම්මෝ දැන් කට කෙලත් උරනවා මතක් එද්දී. ඔන්න දැන් අපි පාක් එකේ ලස්සන සකුරා ගහක් යට හැමදේම ලෑස්ති කරා. ලස්සනයි නේද ළමයි? ඒ දවස නම් මගේ ජීවිතේ අමතක නොවන ලස්සන දවසක්. තනියම හිටපු ජීවිතේට තවත් ආලෝකයක් එකතු වුණා වගේ මගේ නංගි ඇවිල්ලා ඉතින් මට තව දෙන්නෙක් ඉන්නා මගේ ළඟට ගන්න. කොහොම හරි ඒ දෙන්න මගේ ළඟට ගන්නවමයි. මොකද ඒ දෙන්න තමයි මගේ මුළු ජීවිතේම. දැක්කද ළමයි චුට්ටක් හවස් වෙනකොට ටිකක් කළුවර වගේ වීකෙන් ආවා. ඉතින් ඔන්න අපි දැන් බඩු ටික අස් කරගත්තා හිමීට අපි සෑන්ඩ්විච් විතරයි කෑවේ ළමයි ඇත්තම කිව්වොත්. මොකද සෑන්ඩ්විච් එකේ හෙන ලොකුයි බඩ පිරෙනවා කෑවහම. ඉතින් ඊටු ටික අපිට හිමින් කෑව හැකිනේ කියලා හිතාගෙන ඔන්න බඩු ටිකත් පැක් කරගෙන බඩු ටිකම ආපහු ගෙනිච්ච වගේ සෑන්ඩ්විච් විතරයි නැති වුණේ. ඔන්න දැන් යන්නයි හදන්නේ ගෙදර. අද නම් හරිම ෂෝක් දවසක් හැබැයි. එහෙනවද ළමයි සකුරා ගස් ගොඩාක් තියෙන මේ පාක් එකේ. මාර ලස්සනයි නේද? සකුරා මල් කියන්නේ ළමයි දෙවියම ආපු ලස්සන මැවීමක්. රස්නේ කාලේ පටන් ගන්න ලං වෙනකොට ඔක්කොම පෙති හැලා යන ලස්සන මල් වර්ගයක් තමයි සකුරා කියන්නේ. ජීවිතේ කොච්චර කටුක වුණත් සකුරා මල් පිපෙන කාලයක් ඒවි. ඉතින් එතකල් ළමයි අල්ලගෙන දිරිමත්ව ශක්තිමත්ව ඉන්න. තව
තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න ළමයි. බයි බයි.